සුපුරුදු ලෙසට අදත් ඔයාලව එක්කයන්න දන්නේ බෙන්ටෙන් ඕමිට්‍රික්ස් එකේ ඉන්න ඒලියන් කෙනෙක් ගැන කතා කරන්න. අද නම් කතා කරන්න යන්නේ එසේ මෙසේ කෙනෙක් ගැන නෙමෙයි. මොකද ෆිසිකල් ඇබිලිටි වලින් එහෙම නැත්නම් ශාරීරික ශක්තිය අතින් ඉතාමත් ඉහළින් ඉන්න එහෙම නැත්නම් විශාලත්වය අතින් අංක 1ට සිටින ජීවියෙක් ගැන. යාළුවනේ විල්ගස් පරාද කරපු ජීවීන් අතර සිටින එක ජීවියෙකි මොහු. ඉතින් යාළුවනේ ඒ වෙන කවුරුත් නෙමෙයි. බේබි. එහෙම නැත්නම් අපි දන්න විදියට නම් රතු දෙවන්ත එක. ඔයා දැන්ටමත් දන්නවා ඉතින් මෙයා මොනතරම් විශාල ජීවියෙක්ද කියලා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකේදී අපි මෙයාගේ හැකියාවන්, දුර්වලතා, හැඩරුව සහ ඔරිජින් එක ගැන කතා කරමු. ඒක නිසා යාළුවනේ වීඩියෝ එකේ අවසාන වනතෙක් රැඳෙන්න කියලා ආරාධනා කරමින් අපි වීඩියෝ එකට යමු. එහෙනම් අපි මුලින්ම කතා කරමු මෙයාගේ ඔරිජින් එක මොකක්ද කියලා. ඉතින් යාළුවනේ මේ ජීවි නිර්මාණය වන්නේ එක්තරා සුවිශේෂී අවස්ථාවකදී. එනම් කොස්මික් ස්ටෝම්. ඒ කියන්නේ විශ්වය තුල ඇතිවන්නා කුණාටුවක්. ඒ වගේම තමයි යාළුවනේ මෙයාලා හැදෙන්නේ. ඕමිට්‍රික්ස් එකේ DNA සාම්පල් වලට අනුව නම් ටොකු ස්ටාර් වර්ගයට අයත් වේ. මොහුගේ හෝම් ප්ලැනට් එකද වන්නේ මෙම ස්ටෝම් එකමයි. ඒ වගේම යාළුවනේ අපිට මෙයාව මුලින්ම දැකගත හැකි වන්නේ Ben 10 Secret of the Omnitrix කියන මූවි එක තුලදී. එම අවස්ථාවේදී මෙම ජීවියා ඕමිට්‍රික්ස් එක තුල සිටියේ නැත. ඇස්මිත් විසින් එය අන්ලොක් කර මොහුට විල්ගස් පරාද කිරීමට මඟ පාදා දුන්නේය. එහෙනම් යාළුවනේ අපි යමු මෙයාගේ අපියරන්ස් එක ගැන කතා කරන්න. සුදු රතු මිශ්‍ර කොලොසෝල් හියුමනොයිඩ් ක්‍රීචර් කෙනෙක්. ඒ කියන්නේ දැවන්ත මිනිසෙකුට සමාන සත්වෙක්. ඔළුව කෙරවලේ ලොකු පින් එකක් දැක් ගන්න පුළුවන් යාළුවනේ. පින් එකක් කියන්නේ මුහුදු ජීවියෙක් හසු තියෙන වරලක් වගේ දෙයක්. ඊට වඩා නම් මේ ශක්තිමත් යාළුවනේ. ඒ වගේම එය ඉතාමත් තියුණු. මීට සමාන තවත් යුගල් දෙකක් දැකිය හැක. පිළිවෙලින් ඒවා තියෙන්නේ නම් ෂෝල්ඩර් සහ අත් දෙකේ. මේවා සියල්ල රතුවද අත් දෙකේ සහ ඔළුවේහි කළු රේඛා දැකගත හැකි වේ. සෑම අතකම ඇඟිලි 4ක් දැකගත හැකි වන අතර ඒවා පිළිවෙලින් සුදු සහ කළු පැහැ ගැන්වී ඇත. ඔහුගේ පාද රතු පැහැති බූට් එකකින් ඔසාගෙන සිටිනවා මෙන් පෙනේ. සාමාන්‍ය මිනිසෙක් පරිදි ඔහුගේ මූණ තුල කහ කොළ මිශ්‍ර ඇස් දෙකක් පිහිටා ඇත. නමුත් ඊට අමතරව කම්මුල් තුලින් නෙරා තවත් ඇස් දෙකක් දැකගත හැක. නමුත් අපිට මේ Ben 10 ඒලියන් පෝසීදී නම් දැකගත නොහැකි වේ යාළුවනේ. මොහු සෑදී ඇති පදාර්ථයන් හරියටම කිව නොහැක යාළුවනේ. නමුත් කොස්මික් සහ යකඩ මිශ්‍ර වී ඇති බව සඳහන් කර ඇත. මොහුගේ උස ගැන සඳහන් කරොත් අඩි 250කට නොඅඩුය. මීටර් වලින් නම් මීටර් 76කට වඩා වැඩි වේ. අපි කතා කරමු මොහුගේ හැසිරීම පිළිබඳව. මොහු යාළුවනේ තනියම ජීවත් වෙන්න කැමති කෙනෙක්. මොහු ජීවත් වන්නේ මන්දාකිණියේ කෙරවලේ. විශ්වයේ පිටින් එන තවජනතා මොහු නිහඬව සටන් කර විශ්වය ආරක්ෂා කරයි. එහෙනම් යාළුවනේ අපි බලමු මෙයාගේ ඇබිලිටිස් මොනවාද කියලා. එහෙම නැත්නම් පවර්ස්. යාළුවනේ පවර්ස් ගැන කතා කරන්න කලින් ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක්ද? එහෙනම් යාළුවනේ subscribe කරලා like කරලා පොඩි support එකක් දෙන්න. එහෙනම් යාළුවනේ අපි යමු වීඩියෝ එකට. පළවෙනි ඇබිලිටි එක තමයි යාළුවනේ cosmic ray කියන්නේ. අත් දෙක එකට එකතු කර ක්‍රොස් කිරීම තුළින් කොස්මෝ රේ එක නිපදවිය හැක. මේ ඉතාමත් බලවත් ප්‍රහාරයකි. කෙතරම්ද බලවත් කියනවා නම් ඔවුන්ගේ කොස්මික් කිරණයක් ඉන්කුෂන් කොන්ක්වෙස්ට් රේ අභිබවා යන්නට තරම් බලවත්. ඒ කියන්නේ එක පහරකින් ග්‍රහලෝකයක් විනාශ කිරීමට වඩා මොහුගේ කොස්මික් රේ එක බලවත්ය. Enhance strength. මොහුගේ ෆිසිකල් ස්ට්‍රෙන්ත් එක මොහු උපතින්ම අරන් ආ දෙයක් යාළුවනේ. මෙම ජීවීන් විශාල ශක්තියකට හිමිකම් කිය. සාමාන්‍යයෙන් මොහුට ජීවියෙකු ඉතාම පහසුවෙන් ඕබිට් එකට විසි කරන්න පුළුවන්. එනම් අභ්‍යවකාශයට. එක අවස්ථාවකදී යාළුවනේ විල්ගක්ස් ප්‍රීමියස් නම් ග්‍රහලෝකයේ ඕබිට් එකට විසි කරලා තියෙනවා. ඒ වගේම යාළුවනේ තව අවස්ථාවකදී මොහු විසින් හයිපර්ස්පේස් ජම්ප් ගේට් එකක් උස්සලා තියෙනවා. ඒක යාළුවනේ අපේ හඳරත් වඩා බරයි. ඊළඟ ඇබිලිටි එක තමයි Enhanced Durability. මොහුගේ දරා ගැනීමේ ශක්තියද ඉතාමත් ඉහළ ස්ථානක තියෙනවාලු. මොකද කියනවා නම් එයාට සමාන ජීවීන්ගේ එයාට සමාන ප්‍රමාණයගේ පහරවල් පහසුවෙන් දරාගත හැක. උදාහරණයක් වශයෙන් Trash Monster, Giant Marvel, several Webbats. ඒ වගේම යාළුවනේ මෙයාට හොඳ රෙසිස්ටන්ට් එකක් තියෙනවා කොන්ඩ්‍රෝන් ස්ට්‍රීම් වලට. ඒක යාළුවනේ යන්නේ green lava එකක්. ඒ වගේම Enhanced Jumping Water Vortex Generation. මෙයා එක අවස්ථාවේ සටන් කරනවා මේ Trash Monster සමග. මේ සටන සිදු වෙන්නේ නම් වතුර සහිත ප්‍රදේශයක. මෙයා වේගයෙන් දුවලා යාළුවනේ vortex එකක් නිර්මාණය කරනවා. vortex එක කියන්නේ දියසුලියක්. Space survivability. යාළුවනේ මෙයාට හැකියාව තියෙනවා vacuum space එක survive වෙන්න. ඒ කියන්නේ කවුරුත් නැති ඉතාමත් ඉහළ අභ්‍යවකාශයේදී
සවයි වෙන්න පුළුවන්. ඒ වගේම සයිස් අල්ටර්නේෂන්. ඉගෙන වල මතකද හිමංගසෝරස්ට පුළුවන් මේ හැකියාව එයාගේ ශරීරය වෙනස් කරන්න, කුඩා කරන්න, විශාල කරන්න. අන්න ඒ වගේ මෙයාලටත් පුළුවන් යාළුවනේ. එහෙනම් බලමු යාළුවනේ අපි මෙයාගේ වීක්නස්. මොහුගේ ඔළුවට පාර දීම වගේ මොහුව අඬබඩ කිරීමේ හැකියාවක් ඇත. ඒ වගේම එය මොහුට විශාල වේදනාවක් ගෙනවේ. එය තමයි යාළුවනේ මොහුගේ ප්‍රධාන දුර්වලතාවය ලෙස සැලකෙන්නේ. යාළුවනේ මොහුගේ විශාලත්වය නිසා කුඩා ජීවි. එයාලට යාළුවනේ වාසියක් තියෙනවා. මොහුගේ ඇඟ තුරට ගොස් පහර දීමට හැකියාවක් තියෙනවා. ඊළඟ එක තමයි යාළුවනේ අධිශබ්ද තරංග. ඒ කියන්නේ සොනරෝසියන් කෙනෙක්ගේ සොනික් ස්ට්‍රීම් එකකට මොහුට බාධා කරන්න පුළුවන්. නැත්නම් මොහුව දුර්වල කරන්න පුළුවන්. හැබැයි යාළුවනේ ඒක කරන්න නම් මොහුගේ කන අසලට යාම සිදු කිරීමට සිදුවේ. ඒ වගේම යාළුවනේ මෙයා දුර්වලයි පවර්ෆුල් ඉලෙක්ට්‍රිසිටි වලට, විදුලියට. ඒ වගේම යාළුවනේ මෙයාව මෝහනය කරලා පාලනය කරන්න පුළුවන් වැඩස් කෙනෙකුට. ඔහුගේ මෝහන හැකියාව. ඉතින් යාළුවනේ එහෙනම් අපි දැන් මේ ඇවිල්ලා තියෙන වීඩියෝ එකේ අවසානයේ. ඔයාලා දැන්ටමත් දැනගන්න ඇති කවුද මේ බේබික් කියන්නේ? එයාට මොනවද කරන්න පුළුවන්? ඒ වගේම එයාගේ හැකියාවන් මොනවද? දුර්වලතා මොනවද? කාටද එයාව පරාද කරන්න පුළුවන් කියලා. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් රසවත් වෙන්න ඇති කියලා. ඒ වගේම යාළුවනේ ඔයාලා තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා පොඩි sub එකක් දෙන්න. ඒ වගේම like කරන්නත්, comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අදට මම ඕගොල්ලන්ගෙන් සමු ගන්නවා.